අන්න ඉතින් හැමෝම හොයපුන්නේ හෝටන් තන්නේ නෙළුම ඒ තියන්නේ යායට මම දැන් නෙළුමා යායක් මැද්දෙන් තොටුපොළ ගන්දර යනවා මේ මගේ දෙපැත්තම තියෙන නෙළුමන් හලෝ කොහොමද මේ දැන් මං ඉන්නේ ලංකාවේ තියෙන උස්සම දුම්රිය ස්ථානයේ ඔයගොල්ලෝ ඉතින් දන්නවා පට්ටිපොළ දුම්රිය ස්ථානයේ මේ ඉතින් අපි අද මේ ඊයේ රෑ කොළඹ ට්‍රේන් එකේ නැගලා මේ කියන්නේ කොළඹ නයිට් මේල් ගියේ නැගලා දැන් ඔද පාන්දර වෙනකොට පට්ටිපොළට අපි ආවා අද මං යන්න ලැහැත් වෙනවා මේ දවස්වල හැමෝම යන්න හෝටල් ප්ලේස් බලන්න. එහෙනම් ඉතින් අපි හෝටල් ප්ලේස් එකට යන්න පිටත් වෙමු. ඊට කලින් බලන්නකො පට්ටිපොළ ස්ටේෂන් එකේ තියෙන ලස්සන. ඉතින් පට්ටිපොළ මේ ස්ටේෂන් එකෙන් පටන් අරන් දැන් මම මේ හෝටල් දැන්නට යන පාරේ ඉඳන් යන ගමන් එතන මේ පොයිනේ බෝඩ් එක තියෙනවා. ඉතින් කිලෝමීටර් 5.5ක් තියෙනවා. මේ මෙන්න මේ පැත්ත තමයි යන්න තියෙන්නේ. කට්ටිය යනවා. ඉතින් යමු මේ පාර ලස්සනයි මාර්ගය. කියන්නේ උදේ හරි සීතලත් එක්කම yang ini sare dan nasemat පොඩ්ඩක් වැඩි වුණා ඒ තරම් සීතලයි තාම මේ පැත්තෙන් වතුර පාරක් යනවා තව කිලෝමීටර ඉතින් 5ක් විතර යන්න තියෙනවා පියන් එන්ට්‍රස් එක ගානේ හම්බෙමු වාහන යනවා බස් යනවා පයින් යන දිහාසවටම කිලෝමීටර් 5ක් පයින් යනවා යමු ඉතින් අපි ඉතින් අපිට දෙවෙනි බෝඩ් එකත් හම්බුණා හෝටන් තැන්න ජාතික උද්‍යානය ලෝකාන්තය බේකස්සැල්ල කිරිවල් පුත් තොටුපොළ කන්ද තැන් හෝටන් තැන්නට ආවෙනකම ගෝන්නු සත්තු නිරුගත්තිය ඇත්තියෙනවා ඉතින් මේ වාර්තම යන්නේ තව යන්න තියෙනවා ඉතින් අපි යමු ඉතින් දැන් කිලෝමීටර් 3මාරක් විතර ආවා. දැන් නම් මේ අන්න පල්ල බලන්නකෝ. මේ පල්ලමේ නම තමයි ආවේ. දිගටම එක දිගට කන්ද තියෙන්නේ. දැන් නම් සීතලත් නැහැ. ඉර පායලා තියෙන්නේ. තව පොඩ්ඩයි ඉතින් කොහොම හරි යමු. මාර ලස්සනක් තියෙන පාර නම් වාහන යනවා වාහනේ ඒ එක්ස්පීරියන්ස් එකට පයින් යනකොට ඒක දැනෙන ෆීලිං එක මාර වාහනේත් එන්න පයින්ුත් යන්න
ඉතින් යා ඔන්න අපි එන්ට්‍රන්ස් එකට යනකොට තවත් අපිට හම්බුණා තව බෝඩ් එකක් හෝටන් තැන්න ජාතික උද්‍යානය බලපත්‍ර නමුතිය ඇතුල්ලීම තහනා කියලා ගහලා එතන බෝඩ් එකක් තියෙනවා යා තව ටිකක් යන්න ඕන ඉතින් යා ගිහිල්ලම් බලමු ඔන්න ඉතින් අපි හෝටන් තැන එන්ට්‍රන්ස් එකට යන්න කලින් නෙළුව හොයාගත්තා යන පාරම තියෙනවා නෙළුව මාල් යායට නෑ ටිකස් ටිකකට තියෙනවා මේ පැත්තේ තියෙනවා එතන මාර ලස්සනයි ඒ කියන්නේ පරිසරයේ තියෙන පාටත් එක්ක මේ මලේ තියෙන අර අමුතු පාට යායට කියන්නේ යායටම තියෙනවා මේ පැත්තේ තියෙනවා එතන තියෙනවා සුදු පාට එතන දම් පාට ඇත්තටම ලස්සනයි මේ පැත්තේ මේ ආයෙටම තියෙන අර තනින් තනි මේ මාත් ඉතින් එච්චර ලස්සනයි කියලා අර හැමෝම ට්‍රෙන්ඩ් එකට කිව්වට ඒක අර එක ආයෙට දකිද්දි මාර ලස්සනක් තියෙනවා මේ තියෙන්නේ ඉතින් අපි හෝටන් ප්‍රේස් වලට ගිහිල්ලාම බලමු හෝටන් ප්‍රේස් වල තියෙන නෙළුව රස්තර ඉතින් යන් ඉක්මනට දිගටම හතරින් පටන් ගත්තන් පස්සේ දිගටම නෙළු මල් ආයක්ම තිබ්බා ඔන්න ඉතින් නෙළු මල් බල එනකොට මේ ඔන්න දැන් ඉතින් අපිට එන්ට්‍රන්ස් එක පේනවා පට්ටි වලින් හෝටන් තැනට එන්ට්‍රන්ස් එක පේනවා අන්න අතන අර වාහන නවත්තලා තියෙනවා එතනට යන්න කලින් තව නෙළු මල් ආයක් දැක්කා වෙන එතන මේ තියෙන්නේ හෝටන් තැන ජාතික උද්‍යානයේ මෙතන බෝඩ් එකත් එක්කම මේ අන්න අතන තියෙනවා නෙළු මල් ආයක් ලස්සනයි මාර විදියට හිටිකන මේ අපි එන්ට යන්න පුළුවන්ද මම ඉතින් දාන්නකෝ ඔයගොල්ලන්ට බලන්න නෙළු මල් මේ යා අර පැත්තේ එන්ට්‍රන්ස් එකට ගිහලා අපි ටිකට් එක අරගෙන එතකොට යන්න මොනවා අපි දැන් එන්ට්‍රන්ස් එකට ආවා එතන එන්ට්‍රන්ස් එක එතන ගහලා තිනවා ඉස්තරේ මේ තියෙන්නේ සංරක්ෂණාන්තර දස් 10ට ඇදී තමයි කාශයට පත් කරලා තියෙන්නේ මේ තියෙන්නේ මැප් එක හෝටන් ප්‍රෙස් කිරිගල් පොත්ත මහලිය මෙන්න එතන තුරුපුල කන්ද ආරංගනවිල yang lebih tersebut. Ini tinggal mau pising lagi ya na. Ini dah wassalam. Orang dan ni party bola interest ni dia ni. Yang api tu ni tiga ragen. Tiga ragen na. Kemudian ni kita ni sugano. Ini yang api tu ada. යායට නේලු බලන්න යාවි නේලුම තමයි අපි බලන්න අර පේනව නේද ඉතින් අර එක යායටම නේලු මල් තියෙනවා තව දෙයක් මේ ටිකට් එක ගණන් කියන්න බැරුණානේ ඒවත් කියන්න බැයිද ඔයාලා ඒතකොට ලැහැත්තිලාම එන්න පුළුවන් මේ
ටිකට් එක මම දෙන්නට ටිකට් එක ගත්තේ. එතකොට එක්කෙනෙක්ට 150ක් වෙනවා. 150යි දෙන්නට 300යි. තව ටිකට් එකට ඇඩ් වෙනවා සර්විස් චාර්ජ් එකක්. රුපියල් 400ක්. එතකොට වැට් එකක් ඇඩ් වෙනවා රුපියල් 126ක්. එතකොට සම්පූර්ණ 826ක් වෙනවා දෙන්නට ටිකට් එක. හෝටන් තැන් එනවා නම් දෙන්නෙක් එක්ක ඕලන්ට මේ ටිකට් එක රුපියල් 826ක් වෙනවා. ඉතින් අපි උඩහට ගිහිල්ලා බලමු. ලස්සන. ඔන්න ඉතින් හැමෝම හොයපුන්නේ. හෝටන් තන්නේ නෙළුම. ඒ තියන්නේ යායට නේළු වසන්තය. බලන්නකො ලස්සන. මම දැන් නෙළුමා යායක් මැද්දෙන් තොටුපොළ ගන්දර යනවා. මේ මගේ දෙපැත්තම තියෙන නෙළුමන්. දම් පාට නෙළුමක්. සුදු පාට රෝස් පාට තොටුපොළ ගන්ධ පැත්තට යනකොට පාට පාට මල් තියෙනවා. යන්න පිස්සනට තොටුපොළ ගන්ධට එන පාර නම් පොඩ්ඩක් සවුත්තු කියන්නේ මේ දවස් ටිකේ වැහලා සෙනගත් ඇවිල්ලා පාර මඩ වෙලා. මල්ලන් ලස්සනයි. පාර නම් හොඳටම මඩ වෙලා. ලස්සන වරාලක ගිහින්
දැන්නම් වැඩි උසගස් නෑ. ඒක නිසා මේ පිටිපස්සේ යායට පේනවා. අර දැක්කද? බලන්න. වටේම පේනවා. කියන්නේ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි සමතලා තැන්නකට ආවා. තවමත් මාර වීව පේනවා මේ බලන්නකෝ. දැන් මෙතනින් මේ තව උඩට යන්න තියෙනවා. පියන් උඩට මෙයා ඉතින් ලස්සන view එකක් බලමු. ඔන්න ඉතින් අපි තොටුපොළ කන්දේ පළවෙනි view point එකේ ඉඳන් කන්ද මුදුනට යන්න ලැහැත්තුනේ. ඉතින් අපිට ගමනට සදාග අනුග්‍රහය දෙන්නේ වතුර තමයි. පරිසරයෙන් හම්බුණ අපිට තෑග්ග. පරිසරයේම සුන්දරත්වය විඳින්න මහන්සියෙන් යන්න ඉතින් අපිට පරිසරයෙන්ම දුන්න තෑග්ග තමයි වතුර. ඉතින් අපි වතුර ටික බීලා ආයි නේළුමලේ ආයක් අස්සෙන් අපි යනවා තොටුපොළ කන්දේ මුදුනට. ඉතින් යන් ලංකාවම පිස්සුවට්ටපු නේළුමල්. ඕටන් තැන්නේ නේළුමල්. පාට නෙලි. එන්න අන්තිම හරිය මහන්සි. මේ හරිය සාමාන්‍ය ඉනෙන් පහළ මට්ටමෙන නේළුමල්. අපි අර හෙද දැක්කේ උසගස්නේ. මේ හරිය මේ පල්ලෑ මට්ටමෙනුත් නේ. බැලස් මට්ටමෙනුත් තියෙනවා. යන් කොහොම හරි කඳු මුදුනටම. ඉතින් අපිට තොටුපොළ කන්දේ කෙළවර පේනවා මුදුන. නේරු නිසා තොටුපොළ කන්දම මනමාලියක් වගේ. ඉන්නේ තොටුපොළ කන්ද මුදුනේ. මුදුනේ කියන්නේ දැන් අතන ටවර් එක. ඉතින් නම් පොඩ්ඩක් පල්ලෙහාට ආවා. එළිය view එක බලන්න පුළුවන්ද කියලා. හරි තියෙන ටවර් එක. මම දැන් ඉන්නේ තොටුපොළ කන්දේ මුදුනේ. එතනට ඉතින් වටේ view එකක් නම් පේන්නේ නැහැ. නේළුමල් ටිකක් සුදු පාට නේළුමල් ආයෙත් තියෙනවා.
ඉතින් මම බැලේ අයිත් පල්ලෙහාට view එක තියෙන තැනට යන්න. එතනට ගිහලා ලස්සන view එකක් බලමු. බලන්න නේලු මල්ලේ ආයෙම ඉතින් මේ view එක. බලන්නකො පල්ලෙහා වහිද්දි නේලු මල් යායටම නේ අර උඩින් ඉඳන් අපි නේලු මල් බලමු පල්ලෙහාට වහිනවා අපි යන් ඉක්මනට ඊළඟ ලොකේෂන් එකට යන්න එපේ. ඉතින් අපි දැන් මේ තොටුපොළ කන්ද නැගලා බැහැලා ආයෙත් ඉතින් මේන් රෝඩ් එකට ඇවිල්ලා අපි යනවා ඉස්සරහා තියෙන ලොකේෂන් එක බලන්න. අපි ඉතින් යන ගමන් මේ ලස්සන තනකොළ 20ක් එහෙම දැක්කා මේ බලන්නකෝ. ඉතින් අපි යන් ඉස්සරහට තව ලස්සන තැන් තියෙනවානේ. ගෝනෙක් එහෙම දැක්කේ නෑනේ තාම. හොටන් තැන්නේ ඇවිල්ලා. සෙනග වැඩි හින්දා තවන්ද එළියට එන්න. බලමුකෝ. අරංග පොකොනේ අරංග පොකුණ කහපාට නෙළුම් තියෙනවා. ඔන්න ඉතින් අපි හොටන් තැන්නේ තැන්න පරිසරයට ආවා. බලන්නකෝ. උසගස් තියෙන ඈතින් ඒ ආයෙට තැන්න. එතෙත් මේ කඳු ගොඩක් පේනවා මේ පැත්තට මේ සයිඩ් එකේ. අන්න අතන තියෙනවා මේ එතන තැනගෙන විස්තරයක් එක්ක මෙතන ඉඳන් බලන්න පුළුවන් දේවල්. ඉතින් එතන තියෙන බලමු. හරි මෙතන මේ ලොකේෂන් එකට මේ ඇඩෑන්ස් මේ සිරිපාද කන්ද වෙනවා. හරියටම මේ අත දික් කරන කෙලින් තමයි මේ සිරිපාද කන්ද වෙනවා කියන්නේ. දැන් නම් කියන්නේ වලාකුළු වලට වැහිලා හරියටම මේ කෙලින් තමයි සිරිපාද කන්ද පේනවා කියන්නේ හොටන් තැන්නට. එතන ලස්සන view එකක් තියෙනවා එතන. බලන්නකෝ. එන යාළුවනේ නෙළුම් මල් මේ තියෙන්නේ
බැලුවද ඔයාලත්? ඉතින් තොටුපොළ කන්දරක් ගිහිල්ලා අතන ඇඩෑන්ස් පික් රිව් එක බලලා එතනටත් ගියා. ගිහිල්ලා දැන් ආයෙත් අපි පට්ටිපොළ එන්ට්‍රස් එක පැත්තෙන් එක්සිට් වෙන්න යන්න කියලා බැලුවේ. ඉතින් ඔයාලට කියන්න තියෙනවා ඔයාලත් එන්න මේ ලස්සන සුන්දරත්වය විඳ ගන්න. අවුරුදු ගානකට පස්සේ ආපු හොටන් දැන්නට වසන්තය බලන්න ඇවිල්ලා මේ සුන්දරත්වය මේ විදිහටම රැක ගන්න. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න කියලා බැලුවේ. ඔයාලත් එන්න මේ සුන්දරත්වය විඳින්න. ඒගේ මේ සුන්දරත්වය රැක ගන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලා මගේ වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. එතකොට ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් ආවම බලන්න පුළුවන්. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. ආයෙත් දවසක හම්බෙමු.